මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මේ ගත වෙන්නේ මෛත්‍රී යුගයක් සඳහා ලෝකය පිරිසිදු කිරීමේ කාලයක්. එතකොට ඇත්තටම විශ්වයේ පහළ තල 31ක් තියෙනවා. ඒ තල 31කින් පහළම තල පිරිසිදු වීම සිද්ධ වෙනවා. එතකොට පුද්ගලයෙක් තුල ඇත්තටම මේ තල 31ට සම්බන්ධ තමන්ගේ ශක්තියන් තියෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ පහළම තලවලට සම්බන්ධ ශක්තියින් පිරිසිදු වෙන්නේ නැති වුනහම මේ විශ්වයේ පිරිසිදු වීමත් එක්ක ඒ පුද්ගලයාගේ ශක්තිය පුද්ගලිකව ඒ පුද්ගලයා විසින් ගොඩනගාගත්ත ශක්තිය අනුගත වෙන්නේ නැහැ. මොකද විශ්වයේ ජීවත් වෙන සෑම පුද්ගලයෙක්ම මේ විශ්වයේ කම්පන සංඛ්‍යාත විශ්වයේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධයි. එතකොට පුද්ගලයාට වෙනමම විෂම තත්වයක් ඇති කරගෙන ජීවත් වෙන්න බෑ. එතකොට තමන් ඒ කම්පන සංඛ්‍යාතත් එක්ක අනුගත නොවෙද්දී එවැනි පුද්ගලයන්ට තවදුරටත් ජීවත් වීමේ අපහසුතාවය ඇති වෙනවා. ඉතින් මේක තමයි හේතුව. දැන් ගොඩාක් පිරිසක් විවිධාකාරයේ අනතුරු වලට ලක් වෙනවා. ස්නායු ආබාධ, එතකොට අංශභාගය හැදිලා తాවකාලිකව අඩපණ වෙනවා. මොකද අර ඒ තමන්ගේ බයොලොජිකලි ජීව විද්‍යාත්මක ව්‍යුහයේ විශ්වයේ සිද්ධ වෙන පරිවර්තනත් එක්ක අනුගත නොවීම නිසා. ඉතින් ඇත්තට මේවා එක්තරා විදිහක කර්ම විපාකයක් තමයි. ඉතින් එතකොට තමන් ජීවත් වෙද්දී ඇත්තටම තමන් කොහොමද ජීවත් වෙන්නේ කියන එකත් වැදගත්. තමන්ගේ ශක්තිය තමන් යොදවන්නේ තවදුරටත් විශ්වයේ අපිරිසුදු කිරීමටද නැත්නම් සමාජයට සේවයක් කිරීමටද? තමන් විසින් විවිධ කාලවල වලදී විවිධාකාරයේ පාප කර්ම කරගෙන තියෙනවා නම් ඒවට මේ වර්තමාන මොහොතේ පිළියම් තියෙනවා. තමන් කරන යහපත් පිනක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සිදු කරන දෙයකින් තමන් විසින් ඒ කරපු බරපතල කර්මයන් වලට යම්කිසි ආකාරයක යහපත් ක්‍රියාවක් තුළින් අර ධනාත්මක ශක්තියක් ගොඩනගා ගැනීම තුළින් ඒව අහෝසි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අර පුද්ගලයෙක්ට මාර කපලයක් තියෙනවා නම් ජ්‍යොතිෂ්‍යමය වශයෙන් කියන්නේ සත්වයකට අබේ දාණය දීම මේ වගේ දේවල්. ඒක තමන් කරගත්ත කර්මයේ විපාක බලය අනුව.